මහරෑ අවදි කරවන මසල් ක්‍රෑම්ස් මස් පිඩු පෙරලීම මොනවා වෙන්න පුළුවන්ද හේතු? ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරලා මටත් සහයෝගයක් දක්වන්න. අපි බලමු හේතු මොනවද කියලා. විජලනය සහ ලවණ අසමතුලිතතාවය. ඒ වගේම ඔයා දවල් තිස්සේ මාංශ පේශී අධිකව වෙහෙසට පත් කරලා තියෙනවා නම්. ඒ වගේම ඔයාලා දන්නවද මේකට තව බලපානවා ඔයා නිදාගන්න ඉරියව්වත්. ඔයාගේ පාද සහ පාද ඇඟිලි පහළට හෙල්ලසෙල් තියෙනවා නම් මසල් ක්‍රෑම්ස් එන්න ඉඩක් තියෙනවා. ඊළඟට වයස. වයස අවුරුදු 50ට වැඩි නම් ඔයාගේ සන්ධි බන්ධනී පටක ස්වභාවිකම කෙටි වෙනවා. එතකොටත් මෙහෙම වෙනවා. ගර්භණී අවදියේ දෙවෙනි මාස තුන්වෙනි මාස කියන මාස දෙකේ මේ තත්ත්වය උදා වෙන්න පුළුවන්. ඊළඟ දේ ඖෂධ. සමහර ඖෂධ තියෙනවා. මුත්‍රාකාරක ඖෂධ සහ කොලෙස්ටරෝල් වලට භාවිතා කරන ඖෂධ. ඔයාලා මේ දෙක භාවිතා කරනවා නම් අනිවාර්යෙන් මතක තියාගන්න වැඩිපුර ජලය පානය කරන්න. හැබැයි මං ඉස්සෙල්ලා වීඩියෝ එකේ කිව්වා වගේ මසල් ක්‍රෑම්ස් එක්ක මස් පිඩු පෙරලීමත් එක්ක තව ලක්ෂණ කීපයක් මං කිව්වා අන්නේ ලක්ෂණ කීපයක් තියෙනවා නම් වහාම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙන්න මතක තියාගන්න.